හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද අපි මේ නිවාඩු දවසේ අලුත් අවුරුදු දවසේ ඉතින් අපි ගෙදරට ආපු නෑදෑයෝ හැමෝමත් එක්ක චුට්ටක් එළියට එන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ ආපු ගමේ ලස්සනම ලස්සන නාන්න තැනක් හොයාගෙන යනකොට අපිට හරි නිස්කලංක පරිසරයක් තියෙන හරිම ලස්සන තැනක් හම්බ වුණා. ඉතින් හිතුණා ඔයාලත් එක්කත් ඒ ලස්සන බෙදාගන්න, ඒ සුන්දරත්වය බෙදාගන්න. ඉතින් අලුත් අවුරුදු දවසේ හැමෝගෙම හිත හරිම සතුටින් පිරීලා ඉතිරිලා තියෙන්නේ. ඉතින් අපිත් ඒ වගේ හරි විනෝද වෙලා ඊට පස්සේ දවල්ට කෑම එහෙම කාලා හිතුණ නිකන් ඉන්න ගමන් චුට්ටක් එළියට ගිහිල්ලා කට්ටියත් එක්ක විනෝද වෙන්නත් ඕනි කියලා. ඒ වගේම ගොඩක් දවසකින් අපි හැමෝම එකට එකතු වුණේ. ඉතින් අපි මෙහෙම තැනක් හොයාගෙන යනකොට ඇත්තටම අපි යන්න ගියේ නම් වෙන තැනකට ගිහිල්ලා බලනකොට දිගටම අලුත් අවුරුදු දවස නිසා නිවාඩු දවස නිසා දිගටම හැමෝම නාන්න ඇවිල්ලා ඉතින් වෙනද නාන ලස්සන සුන්දර තැන් ඔක්කොම සෙනගින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ කොහොම හරි අපිටත් කොහොම හරි තැනක් හොයාගෙන එනකොට අපිටත් හම්බුණා හරිම ලස්සන තැනක්. ඒක ලස්සනයි වගේම හරිම මේ නිස්කලංක පරිසරයක්. ඒ නිසා තමයි ගොඩක් මාස හිතුනේ මෙතන සුන්දරත්වය විඳ ගන්න. ඉතින් ඔන්න පුංචි වීඩියෝ එකක් කරන්න හිතුණා ඔයාලටත් ඒ ලස්සන බලා ගන්නත් එක්ක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අපි මෙන්න මේ සුන්දර පරිසරයට ඇවිල්ලා අපි නාලා හැම විනෝද වුණේ කියලා. මෙයාර අයියා වගේ වෙලා තියෙන සමරි. අයියා අවුලන්නේ නැවත. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි ඇවිල්ලා විනෝද වුණේ. ඉතින් අපි අම්මයි තාත්තයි නංගි මල්ලි එයාගේ බබායි අපි කට්ටිය තමයි ආවේ. ඉතින් චූටි බබාටත් හරි විනෝදයි. එයාවත් ඉතින් අපි සතුටු හිතෙන විදිහට එයාට සතුටු හිතෙන විදිහට ඉතින් අපි තැනක් තෝරගත්තේ චූටි බබාටත් නාලා සෙල්ලම් කරන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ ආවේ කෙලින්කන්ද කියන ගමේ. මේක නමින් රදා පෙත්තර වල කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතනටත් ගොඩක් කට්ටිය පිට කට්ටිය ගමේ කට්ටිය ගොඩක් නාන්න එන තැනක්. ඉතින් මේ අපිටත් හිතුණා ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා නැහැ කලින් කවදාවත් අහලා තිබුණා. ඒ නිසා අද ගිහින් බලන්න හිතුණා. ඉතින් ඇත්තටම හරිම සුන්දරයි. ඒ වගේම හරිම නිස්කලංකයි. අපිට හිතේ හැටියට පවුලේ කට්ටියට එකට හිතේ හැටියට නා ගන්න පුළුවන්. ඒ වගේම හරි මේ සිසිලසක් දැනෙනවා ඇඟට. කැලින් වට වෙලා තියෙන්නේ. කොළම කොළ පාටයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එක දැක්කට පස්සේ කොච්චර සුන්දර පරිසරයක්ද කියලා. ඉතින් අපි මිල මුදල් වලට ගන්න බෑ. ඇත්තටම හරිම මේ විනෝදයි. ඒ වගේම හරිම සිසිලසක් දැනෙනවා. හිතටත් හරිම සහනයක් දැනෙනවා මේ වගේ තැනකට ආවට පස්සේ. ඉතින් අලුත් අවුරුද්ද කියලා කියන්නේ හැමෝම විනෝදයෙන් සතුටින් ගත කරන කාලයක්. ඉතින් අපිටත් ඒකම තමයි කට්ටිය එකතු වෙච්ච වෙලාවේ චුට්ටක් ඇවිල්ලා මේ විදිහට පොඩි බබා අරගෙන ඇවිල්ලා එයාටත් චුට්ටක් විනෝද වෙන්නත් එක්කම මෙහෙම එන්න කියලා හිතුනේ. ඉතින් ඒ ආපු ගමනේදී තමයි
එයා ඕනේ නේද? ඇයි? ගන්නවද? එන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ දකින්නේ අපේ අම්මයි තාත්තයි. ඉතින් මේ අපේ තාත්තගේ ගම කෙලින්කන්ද කියලා කියන්නේ. ඉතින් ඒ උනාට තාත්තයි ගම උනාට එයා ඉස්සෙල්ලා මෙහි ආවට දැන් ඉතින් වැඩි ඒ වෙන්නේ නැහැ. අපි ඇවිල්ලා කට්ටිය එකතු වුණාට පස්සේ තමයි මේ වගේ තැන්වලට එවෙන්නේ. ඉතින් ඒ දෙන්නත් හරිම කැමතියි. ඒ දෙන්නට නම් හොඳට පීනන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලොත් හරි කැමතියි අපි එකතු වුණ දවසට තමයි මෙහෙම ඇවිල්ලා විනෝද වෙන්නේ. ගල් නෑනේ මේ හරියනේ. තව චූටි එකක් තියන්න පුළුවන්.
ඉතින් යාළුවනේ අද අපේ විනෝද වුණු දවස මෙන්න මේ විදිහට ගෙවිලා ඉවර වුණා. ඉතින් දැන් මේ ඕගොල්ලෝ දකින්නේ අපි ආපහු ගෙදර යන්න පිටත් වෙලා යනවා. ඉතින් අද දවසේ ගොඩක් සතුටු වුණා. පවුලේ අයත් එක්ක විනෝද වුණා. ඉතින් ඔයාලගෙනුත් ඉල්ලනවා මේ වගේ පුංචි විවේකයක් හරි ඔයාලට ලැබුණොත් ගිහිල්ලා මේ වගේ සතුටු වෙන්න විනෝද වෙන්න. ඒ වගේ සුන්දරත්වය විඳ ගන්න ඒවට කිසිම හානියක් නොකර කියලා. ඉතින් අපි විඳපු ඒ සුන්දරත්වයෙන් චුට්ටක් හරි ඕගොල්ලන්ටත් විඳින්න පුළුවන් වෙන එක කියලා තමයි මේ වගේ පුංචි වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. ආයිත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. හැම දිනාටම සුබ දවසක් වේවා.